රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන ආදරවන්තීන්ගේ සටන මහා ක්‍රිකට් තරගය මෙවර පැවැත්වෙන්නේ 121 වෙනි වරටයි. මේ දක්වා පවත්වා ඇති මහා ක්‍රිකට් තරග 120න් කාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අවස්ථා 24කදී මහා තරගය ජයගෙන ඇති අතර කාල්ල මහින්ද විද්‍යාලය මහා ක්‍රිකට් තරග ජයගෙන ඇති අවස්ථා ගණන 23ක්. මම බිවින් ජයවර්ධන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. මෙවර 121 වන රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ සටන මාර්තු මාසයේ 19 2021 වන දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි. අපගේ කණ්ඩායම ගැන ගත්තොත් හොඳ කණ්ඩායම සිටිනවා. නවක කණ්ඩායම සිටින්නේ. උන්ගේ මානසික මට්ටම සහ උන්ගේ පර්ෆෝමන්ස් අතින් ගත්තොත් හොඳ මට්ටමේ තියෙනවා. ලකුණු 600 සීමාව පසු කරපු ක්‍රීඩකයන් 3 දෙනෙක්ද 500 සීමාව පසු කරපු ක්‍රීඩකයෙක්ද අපගේ කණ්ඩායම තුළ සිටිනවා. තව කඩලු අතින් ගත්තොත් කඩලු 30 සීමාව පසු කරපු ක්‍රීඩකයන් දෙන්නෙක්ද 20 සීමාව පසු කරපු ක්‍රීඩකයෙක්ද ඒ කණ්ඩායම තුළ සිටිනවා. 121 වන රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ සටනේ ප්‍රතිවාදී මහින්ද පිළිට හොඳ තරගයක් දෙන්න රිච්මන්ඩ් විද්‍යාලය බලාපොරොත්තු වෙනවා. මගේ නම අරෝල් සුදයන්ග. මම මහින්ද විද්‍යාලයේ පළමු පෙළ කණ්ඩායමේ නායකයා. මෙවර පැවැත්වෙන 121 වන ආදරවන්ගේ සටනට මෑතුරු මගේ කණ්ඩායම හොඳ සූදානම්ව සිටිනවා. පිට හොඳ කෝචින් ස්ටාෆ් එකක් ඉන්නවා. ජන්ස ලක්මාල් ඇතුළු කෝචින් ස්ටාෆ් එක. මෙවර පැවැත්වුණු පාසල් තරඟ වාරයේ පළමුවෙනිමේ ජයග්‍රහණ 5ක් සහ පූර්ණ තරඟ වාරයක ජයග්‍රහණයක් අපි සතුව තිබෙනවා. මෙවර පැවැත්වුණු පාසල් තරඟ වාරයේ අපි තරඟ 10ක් ක්‍රීඩා කරලා තියෙනවා. පළමුවෙනිමේ ජයග්‍රහණ 5ක් සහ පූර්ණ තරඟ වාරයේ ජයග්‍රහණයක් අපි ලබාගෙන තිබෙනවා. මෙවර පැවැත්වෙන ආදරවන්තී සටනේ රිච්මන්ඩ් කණ්ඩායමට එරෙහිව හොඳ අභියෝගයක් ලබා දෙන්න මාත්‍ර මගේ කණ්ඩායම බලාපොරොත්තු වෙනවා. මම මහේෂ් සඳරුවන් රිච්මන්ඩ් විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු. රිච්මන්ඩ් විද්‍යාලයට 150 සංවත්සර පිරෙන අවුරුද්ද 121 වෙනි ආදරවන්තයින්ගේ සටන රිච්මන්ඩ් විද්‍යාලයේ කණ්ඩායමට ඉතාමත් වටින තරගයක්. ඒ වගේම රිච්මන්ඩ් විද්‍යාලයේ පැත්තෙන් කතා කරොත් බැටින් යුනිට් එක ගැන කතා කරොත් 500ට වැඩි ක්‍රීඩකයන් 3 දෙනෙක් ලබාගෙන තිනවා. අමීෂ රශාංජන, කිෂ්ණු රූපසිංහ, ඩෙවින් මොක්ෂ, පන්දු යවන්න ගැන කතා කරොත් මිනකාරියදාස, නෙතුච භාෂිත ඒ පන්දු යවන්න දෙදෙනාම විකට් 30කට වැඩි ලබාගෙන තිනවා. 121 වෙනි ආදරවන්ත සටන රිච්මන්ඩ් විද්‍යාලය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වෙනවා. මගේ නම අජන්ත කුමාර, මහින්ද විද්‍යාලයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු. අපි ගිය අවුරුද්දේ TB කොටසේ තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් ගිය අවුරුද්දේ අපි හොඳ සීසන් එකක් සෙල්ලම් කරලා සමශූරය වෙලා මේ අවුරුද්දේ අපි අලුත් අභියෝගයකට මුහුණ දෙනවා. TA එකේ ක්‍රිකට් ගානවා. ඉතින් ලංකාවේ තියෙන හොඳම ස්කෝලත් එක තමයි අපි දැන් ක්‍රිකට් ගාන. ඉතින් මේ වෙද්දී අපි තරඟ 10ක් ක්‍රීඩා කරලා තිනවා. තරඟ 10 ඉනින්ස් අවුට්රයිට් එකකුයි ෆස්ට් මිස් වින්ස් 6කුයි අරන් තිනවා. ඉතින් ඒකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕන ළමයින්ට. ඒ කට්ටිය දවසින් දවස ඒ කට්ටියගේ දේවල් දියුණු කරගන්නවා. ඒ කට්ටිය දවසින් දවස දේවල් ඉගෙන ගන්නවා. ඉතින් අපි කොයි වෙලෙත් අපි රිසල්ට් එක ගැන වරුන්නේ නැහැ. අපි මහින්ද මෙන්න මේ වගේ ක්‍රිකට් බ්‍රෑන්ඩ් එකක ක්‍රිකට් එකක් ගහනවා කියලා පෙන්වන්න තමයි අපි කොයි වෙලෙත් උත්සාහ කරන්නේ. ඉතින් අපි රිසල්ට් එක ගැන කොයි වෙලෙවත් වරු වෙන්නේ අපි ක්වොලිටි ක්‍රිකට් එකක් ගහන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙවර ආදරවන්තයින්ගේ සටනේ රිච්මන්ඩ් විද්‍යාලයට ඉරියව හොඳ තරගයක් දීලා ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. 121 වෙනි ආදරවන්තීන්ගේ සටන මහා ක්‍රිකට් තරගය මාර්තු මාස 19, 20 සහ 21 යන දිනයන්හිදී කාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.